දවසක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එක්ස්පීරියන්ස් කරන්න ඕන තැනක් තමයි මේ ඉන්ෆිනිටි පූල් එක. එහෙම නැත්නම් ඇත්තටම වැඩක් නෑ. රූම් අස්සල චෛත්‍ය පේනවා ඇති. දවසින් ඇවිදලා ඉවර කරන්නත් බෑ හොටල් එකේ. එයාලගේම කේක් එකක් ලස්සනට ඇරේන්ජ් කරලා දෙනවා. අපේ වෙහිකල් එක පාක් කරාට පස්සේ අපි දැන් මෙන්න මේ පොඩි ක්ලබ් කායේගේ හොටල් එකට ඉන්න වෙනවා. ඉතින් කොහොමද වෙන්නේ කියලා මේ වගේ බලන්න පේනවා ඇති. මේ සෙකන්ඩ් ටයිම් ෆස්ට් ටයිම් අපි හනිමූන් එකට මේ අපේ ෆස්ට් ඇනිවර්සරි එක හෙට තමයි දෙන්නේ. One night. එහෙනම් අපි මෙන්න මේ විදියට කී කාඩ් එක ඔන් කරගන්නවා. රූම් එකේ සිස්ටම් එක සම්පූර්ණයෙන් මේකේ ඔන් වෙනවා. අපි දැන් යමු අපේ රූම් එකේ තියෙන වොෂ්රූම් එකට. රයිට් අපි මුලින්ම ගියාම අපිට හම්බ වෙනවා මෙන්න මේ විදියට අපිට තියෙන බාත් ටබ් එක. ඊට පස්සේ ඊට උඩින් තියෙනවා තව ටවල්ස් දෙකක්. කොහොම ලක්ෂරි ලුක් එකක් තියෙනවා. 5 star experience එක කිව්වම මේ හැමදේම ඔයාලට ඒ විදියටම හම්බ වෙනවා. මෙතන තියෙනවා shower kits, එතකොට shower cap, dental kit එක, bathroom එක ඔයාලට ඕන කරන හැමදේම මෙතන තියෙනවා. ඊට අමතරව ඔයාලට මෙතන හම්බ වෙනවා තව glass දෙකක් සහ water bottles දෙකක්. මේ අරලිය brand කරපුවා. අපි මෙතන sink area එක තියෙනවා. ඊට පස්සේ මෙන්න වාහුවෙකු water bottle දෙකක්, hair dryer එක තියෙනවා. මෙතන තියෙනවා මේක light එකක් ඉන්නේ. මේක ඔයාලට ඔන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන hand wash, body lotion දෙකම තියෙනවා. මෙතන common area එකට hand towels දෙකක් එනවා. ඊට පස්සේ tissues මේ විදිහට තියෙනවා. මෙතන තියෙන shower area එක. shower එක මෙන්න මේ විදිහට තමයි locate කරලා දෙන්නේ. conditioner තියෙනවා, shower gel තියෙනවා, shampoo තියෙනවා. ඔයාලට unlimited use කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි washroom එක ready වෙලා තියෙන්නේ. අපි ඊට පස්සේ alright මෙන්න මෙතන අපේ luggage area එක තියෙනවා. අපේ luggage දෙක අපි මෙතන ගෙනලා තිබ්බා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ cupboard area එක. මෙන්න මෙතන ඔයාලගේ ඇඳුම් ටික දාගන්න පුළුවන්. ඒ වගේම මිනි සේෆ් එකක් මේක ඇතුලේ තියෙන්නේ. ලොකු ස්පේස් එකක් තියෙනවා. ඊට පස්සේ alright මෙන්න මේක ආවට පස්සේ මෙතන අයන් බෝඩ් එක තියෙනවා. ඊට පස්සේ වෙනම කුඩයක් තියෙනවා. මෙතන උඩ අයන් එක තියෙනවා. right තව ග්ලාස් කබඩ් එකක් තියෙනවා. මෙතන තියෙනවා ඔයාලට ටී කෝනර් එක. ඔයාලට ටී එකක් හදාගන්න පුළුවන් හැමදේම මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා කොෆි වර්ග. මෙන්න තියෙනවා ඉල්මයිකේ ටී කොෆි. මෙතන ටී වර්ග Nescafe තියෙනවා. මෙතන තියෙනවා sugar, white sugar තියෙනවා, brown sugar තියෙනවා. ඔයාලට මිනි කෙටල් එක තියෙනවා. මෙතනත් තියෙනවා ඔයාලට තව ග්ලාස් දෙකක් සහ තව water bottle දෙකක්. right මෙතන තියෙන මේ washroom එකේ curtain එක ඔයාලට මේක ඇතුලෙන් adjust කරගන්න පුළුවන් මේ විදිහට. මෙතන වෙනම තියෙනවා curtain එකක්. ඒක use කරන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා මෙන්න මෙතනට මේ තියෙන TV area එක. ඔයාලට remote එක මෙන්න මෙතනින් ගන්න පුළුවන්. මෙතන මේ වගේ ලස්සන පොඩි අලි දෙන්නෙක් එක්ක. ඉතින් මෙයාලගේ concept එක තමයි මෙන්න මේ අලිය. එක sizes වලින් room වල තියෙනවා. ඒතකොට ඔයාලට එළිය හැමතැනකම බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා menu එක. ඔයගලන්ට ස්කෑන් කරලා ඔයගලන්ට කැමති කෑම එක රූම් එකට මොඩර් කරගන්න පුළුවන්. මේගොල්ලන්ගේ තියෙන ස්පෙෂලිටි එක තමයි 24/7 on call in room dining service එකක් තියෙනවා.
ඉතින් ඔයගලන්ට කැමති විදියකට ඔයගලන්ගේ ස්ටේ එක එන්ජොයි කරන්න පුළුවන් රූම් එකේ ඉඳන්. අපි ඩිලක්ස් රූම් එකක් මේකේ ලොකු ස්පේස් එකක් තියෙනවා. ඉතින් මෙතන සීටින් ඒරියා එක තියෙනවා ඔයගලන්ට. දැන් අපි යන්නේ අපේ බල්කනි ඒරියා එක බලන්න. කොහොමද view එක? ෂා. ඔයාලට හම්බෙන්නේ මෙන්න මේ වගේ sea view room එකක්. ඉතින් මේ ඔක්කොම rooms locate කරලා තියෙන sea view එකක් කියන විදියට ඔයාලට පේනවා ඇති. මෙතන මාර ලස්සනයි. වටපිටාව. මෙතන උදේට තමයි ගොඩක්ම ලස්සන. ඉතින් අපි පෙන්නන්නම් උදේට කොහොමද කියලා. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and want අපි දැන් යන්නේ Infinity Pool එකට. ඉතින් ඔයාලට මේ 5 star experience එක ගන්නවා නම් අර ලීකේ ඔයාලා දවසක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම experience කරන්න ඕන තැනක් තමයි මේ Infinity Pool එක. 28000 වලට මේක include කරගන්න ඔයාලට පුළුවන්. hotel එකත් එක්ක කතා කරගන්න. නැත්නම් සාමාන්‍යයෙන් මේ package එකට වෙනම ගෙවන්න ඕන. additional ගෙවනලා තමයි නේද? 10,000 per person given done. Ema givala thamai samanen enna tiyenne. So instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spitting slow, spitting fast. I could roast, I could gas. Think I'm okay at last, but I don't know if that can erase all the past. And the pettiness, a reflection of the emptiness. Hilarious, you think you're worth my time, you're delirious. Mysterious, because you hide behind a fake exterior. Inferior, you know I'll always be a bit superior. Get off of me, this ain't no humble brag. I want you to hear words, you can say them back. I want you to feel free from the chains that last, and to believe in what you got, it was built to last, yeah. Now that I've been put through hell, I never got anyone's help. I had to do it all myself. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Gonna learn the consequence of being incompetent. Mental health is confidence, dreams and මාරම සීතලයි. අට්ටම සීතලයි. කියන්න වචන නැහැ. ඉතින් මේ ඉතින් සන්සෙට් එක තමයි ඔයාලා එන්න ඕනේ. ඒක මාරම වයිබ් එකක්, මාරම එක්ස්පීරියන්ස් එකක්. ඒක ඔයාලට මේ වචනෙන් කියන්න බෑ. ඔයාලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන. ඉතින් සන්සෙට් එක ටාගට් කරලා තමයි මෙතනට ඔයාලට පේනවා ඇති මේ. Infinity Pool එක තියෙන 12th floor එකේ මෙතන තාම මුළු ගාල්ලම පේනවා. මේ පැත්තෙන් beach එක Vacant, modern kingdom for the taking. now that I've been put through hell, I never got anyone's help. I had to do it all myself. වෙනවා සන්සෙට් එක කොහොමද ලස්සන කියලා. අර පැත්තේ තියෙනවා මේ රූමස් වල වගේ දාන්න. රූමස් වල චෛත්‍ය පේනවා. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ මෙතනින් පේනවා බල්ලෙහා ඒරියා එක. මේ හොටෙල් එකේම එන්ට්‍රන්ස් එක පේන්නේ. හොටෙල් පර්පස් එක. පට ලස්සනයි නේ. I don't ever slow up, no I don't take shit. I got මාරම ලස්සන වීඩියෝ එකක් තමයි ගානක් කරලා තියෙනවා. හරිම ලස්සනයි. ඔයාලා වීකෙන්ඩ්ස් එනවා නම් අස්ලියකට වීකෙන්ඩ්ස් වල මෙතන බා එක Infinity Pool එකට යට වෙනකන් ඕපන් කරලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය සන්සෙට් එකට සෙට් වෙන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ අනිවාර්යෙන් සන්සෙට් එකට සෙට් වෙන්න අවශ්‍ය 5:00 අතර සෙට් වෙනවා නම් ඔයාලට මෙතන මේ view එකත් එක්ක මේ vibe එක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඕන මේ බා එකේ මම පෙන්නන්නම්. බා එකේ මොනවා හරි ඔයාලට ඩ්‍රින්ක්ස් ගන්න පුළුවන්. ඔයාලට බියර් මොක්ටේල් ඕන දෙයක් එතනින් හදලා දෙනවා. ඒත් ඔයාලා පොඩි කෙනෙක් එක්ක එනවා නම් වෙනම කිඩ්ස් ඒරියා එක තියෙනවා. ඒක ගොඩක් සේෆ්ටි කිඩ්ස් ඒරියා එකේ ඔයාලට පොඩි ළමයි එක්ක එන්ජොයි කරන්න පුළුවන්. හැමෝටම මේක ඇක්සස් නැහැ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් Infinity Pool access අරගෙන අර්ලි එකට එන්න. එහෙම නැත්නම් ඇත්තටම වැඩක් නැහැ.
මේ තමයි ඉන්ෆිනිටි පූල් එකේ නයිට් විව් එක. ඉතින් ඔයාලා සන්සෙට් එකට ආවා වගේම චුට්ටක් මෙතන රැ වෙනකන් ඉන්න. නයිට් එකට මෙතන මාරම ලස්සනයි පූල් එක ලයිටින් කරාට පස්සේ. මේ තියෙන ඉන්ෆිනිටි පූල් එකේ බා එක. ඉතින් ඔයාලට ඉන්ෆිනිටි පූල් එකේ ඇක්සස් එක්කම මේ බා එකෙත් ඇක්සස් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන තියෙනවා බෙවරේජ් මෙනු එක. ඉතින් ඔයාලට මෙතනින් කොක්ටේල්ස්, මොක්ටේල්ස් ඕන දෙයක් හදාගන්න පුළුවන්. මෙතන තියෙනවා අලාකාට් මෙනු එකක්. මේකේ තියෙනවා ජූස් වර්ග, බියර් වර්ග, ඊට පස්සේ සූප් වර්ග හැම දෙයක්ම මෙතන තියෙනවා. මෙතන තියෙනවා ඕනම වයින් වර්ගයක්. ඔයාලට ග්ලාස් එකක්, වයින් ග්ලාස් හෝ වයින් බොටල් එකක් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ඉන්ෆිනිටි පූල් එකේ ඔයාලා එන්ජොයි කරන ගම මෙතනින් බියර් එකක්, වයින් වීදුරුවක්, කොක්ටේල් එකක් බොන්න අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් මේ වගේ 5 star hotel එකක තියෙන reasonable prices වලට ඔයාලට මේ හැම දෙයක්ම මෙතනින් ගන්න පුළුවන්. ඔයාලට අපිව නම් පේන්නේ නැතුව ඇති. හැබැයි ඔයාලට දැන් පේනවා ඇති කොහොමද නයිට් එකට මේ 12th floor එකේ ඉඳලා බැලුවාම මේ හරියටම ඉන්න හොටල් එකේ මැද. ඉතින් ඒකේ උඩම තියෙන view එක තමයි මේක. අපි ආයිමත් ඉන්ෆිනිටි පූල් එකේ ඉඳලා රූම් එකට එනවා. රූම් එක හරි. කාඩ් එක දා. බලුණා. Wow. wow මෙන්න තියෙනවා මේ අපේ ඇනිවර්සරි එකට අර්ලි හොටල් එකෙන් අපිට තිබ්බ සර්ප්‍රයිස් එක. යාලා ඇත්තටම මගෙන් ටයිම් එක ඉල්ලගෙන ඩෙකෝ එකක් කරලා තිනවා. ඉතින් රූම් ඩෙකෝ එකයි මෙන්න මේ වගේ wow ලස්සන කේක් එකක් අපිට අරේන්ජ් කරලා දීලා තිනවා. happy anniversary. Thank you. අරලි එකේ එයාලගේම කේක් එකක්. ඉතින් එයාලා අපිට ලස්සනට ඇරේන්ජ් කරලා දෙනවා. මෙන්න මේ වගේ ලස්සන ඩෙකෝ එකක්, මේ වගේ ලස්සන කේක් එකක්, මේ වගේ රස කේක් එකක් ඔයාලට ගන්න පුළුවන්. ඔයාලා කියන්න ඔයාලගේ ඇනිවර්සරි එකක් මොනවා හරි තියෙනවා නම් මෙයාලට ඉන්ෆෝම් කරලා මේ හොටල් එකට එන්න. එතකොට එයාලගේ පැකේජ් එකට මේ දේවල් ඉන්ක්ලූඩ් කරගන්න ඔයාලට පුළුවන්. right. මෙන්න මේක නම් මගෙන් Thank you. Shine. ටී එකක්. right ටී එකක් බොමු. යනවා ටී කෝන එකට. right ටී එකක් බොමු. ටී එකක් බීලා අපි රෙඩි වෙනවා බීච් ක්ලබ් ඒරියා එකට යන්න. අද තියෙනවා මෙන්න මේක 20% ඩිස්කවුන්ට් එකක් තියෙනවා සී ෆුඩ් වලට ෆිෂ් මාකට් කියන රෙස්ටුරන්ට් එකේ නේ. බීච් ක්ලබ් එකේ right. ඉතින් අපි යනවා චුට්ටක් මොනවද මේගොල්ලන්ගේ තියෙන මීල්ස් වර්ග කියලා බලන්න. මං හදන්න. කොහොමද මම? ස්පෙෂල් ටිකක් දෙන්න මං. අර මං හදන්න ටික. ඒක බොන්න යමුද බැල්කනි එකට. wow නයිට් එකට බැල්කනි එකේ view එක. හරිම සනීපයි මේ හොල්ල. පල්ලෙහා වෙන මේ විදියට. ඔයගලන්ට බැල්කනි ඒරියා එකට ඇවිල්ලා ටී එකක් බොන ගමන් පොඩි රිලැක්ස් chat එකක් දාගෙන ඉන්න පුළුවන්.
මේ මෙතන මාර්ග ලොකක් කියනවනේ. ඔව් මාර. සයිම සනීප. අපි චුට්ටක් ආව එළියට ඇවිදින්න. මේ තින්නේ අර්ලිය හොටල් එකේ එන්ට්‍රන්ස් එක රැට. වෙන්න තියෙනවා අර්ලිය හොටල්. ෆ්‍රන්ට් එකේ ඉන්න කොහොමද මේ වගේ අලි ගණනාවක් ඉන්නවා මෙන්න මේක ඇතුලේ. ඉතින් මෙතන ඉන්න ලොකුම අලියමයා ඊට අතර ඉන්න චූටි එක්කෙනෙක්. ඉතින් ඉන්න සයිකල් ලොකු එක්කෙනෙක්. මේ වගේ සෙට් එකක් ඉන්නවා. මේක ඇතුලේ ඉන්න ලොකුම ලොකු එක්කෙනෙක් නේ. අපි යනවා එතනටත්. මෙන්න මේක තමයි ලොබි එක. එන්න. ගොඩක් දේවල් තියෙනවා බලන්න ඔයාලට. මේ ජිම් තියෙනවා. ජිම් කලෙක්ෂන් එකක් තියෙනවා. 50% off එකකුත් තියෙනවා. ආ. ඒ වෙන ගොඩක් එක්ස්පෙන්සිව් ඇති. ජිම්ස් වල ගොඩක් තියෙනවා. රුපියල් 1400ක් වගේ වෙනවා මෙන්න මේ ෂෝට් එක. බැලුවම ඉතින් ලොකු ගානකුත් නැහැ නේ. ඊළඟට මේ ගෙස්ට්ට ලාභයි. ටී කලෙක්ෂන් එක. මේ අපේ ලංකාවේ දේවල්, දේශීය දේවල්, එතකොට හෑන්ඩ්මේඩ් ගොඩක් ඒවා. මම හිතුවා ඇත්තට මේක මේ හදපු ලී වලින් විතරක් නිකන් හදපු එකක් කියලා නේ මම වැඩ කරනවා නේ. මේක දෙකේ ලොකුනේ. මම දැකලා තියෙනවා. මම හිතුවේ මේක මේ නිකන් පොඩි ආර්ට් එකක් විතරයි කියලා නෑ වැඩ කොහොමද. මේක සම්පූර්ණ මේකම තියෙන්නේ නැත්නම් මේක පස්සේ තියලාද මේකට? මේකම මේක පස්සේ තියලා තියෙන්නේ නේ. මේ ඔක්කොම හෑන්ඩ්මේඩ්ද කොහොමද? මේ වගේ මැෂින් මේඩ්. हाँ ස්ටැචුස් මේ හෑන්ඩ්මේඩ් වෙන්නද? අර හෑන්ඩ්මේඩ් නේ. මේ ඔක්කොම හෑන්ඩ්මේඩ්. මේ මාස්ක් ඔක්කොම කොහොමත් මෙහෙට ආවෙනික දේවල් නේ. මේවා එහෙම ශාමේ. මෙහෙන් මේ සෙල් එකක් වෙනවද සාමාන්‍යයෙන්? වෙනවනේ. ඒතර අංකල්ද මෙහෙන් විතරම ඉන්නේ නැත්තම්? ඔව්. දිගටම ඉන්නවද? ෂිෆ්ට් එක. දිගටම ඉන්න. මාර කලෙක්ෂන් එකක් තියෙන්නේ මාර ලස්සනයි. අපි ගිහලා නම් රෙස්ටොරන්ට් එකට එන්න. right thank you. මෙන්න ඇවිල්ලා තියෙනවා මගේ ෆේවරිට් තැන. ඉමර්ජ් කාඩ් එක. එතන ඔයගොල්ලෝ ඉමර්ජ් එකක් නේ? ඔව්. මෙතන ඔයගලන්ට varieties ගොඩකින් අයිස්ක්‍රීම් ගන්න පුළුවන්. අයිස්ක්‍රීම් කෝන එකක් තියෙනවා. මේ තියෙන prices. vanilla, cream cookies, rocky road. ඉමර්ජ් එකේ ඔක්කොම වගේ varieties ටික. wine collection එකක් තියෙනවා. අපි මෙතන කලින් ෆොටෝ එකක් ගැහුවා නේ ඇවිල්ලා දැන්. අපි දැන් මේ යන්නේ බීච් ක්ලබ් ඒරියා එකට. තොරවල දෙකම ඉන්නවා. wow. මාර හොලක් තියෙන්නේ මෙතන නේ. හොටෙල් ප්‍රොසෙස් එක ලස්සනට පේනවා. අපි බීච් ක්ලබ් එකට
club එක. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spitting slow, spitting fast. I could roast, I could gas. Think I'm okay at last, but I don't know if that can erase all the past and the pettiness. A reflection of the emptiness. Hilarious, you think you're worth my time, you're delirious, mysterious. අපි ගිය පාර මේක දිනයක් ගත්තා. අපේ වීඩියෝ එකත් බලන්න පුළුවන්. අපි අද අපි හිතුවා ගිය සැරේ ආපු නැති කැන්ටින් එකට යන්න. පල්ලෙහාට යමු. To feel free from the chains at last, and to believe in what you got, it was built to last, yeah. Now that I'm in මෙතන තියෙන මේන් පූල් එක. ඉතින් මේක ඕන කෙනෙක්ට යූස් කරන්න පුළුවන්. I had to do it all myself. I don't ever slow up, no I don't take ඇවිදලා ෆුල් එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනේ. මේක දවසින් ඇවිදලා ඉවර කරන්නත් බෑ හොටල් එකේ. ඒ නිසා ඔයාලට ඉඩ හම්බෙන හැම වෙලාවකම හොටල් එකේ ඇවිදින්න. මේ ගොඩාක් තියෙන ලස්සන තැන් බලන්න. 28000 වලට එන පැකේජ් එකට මේ හැම දෙයක්ම වලට ඕන තැනක යන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්. ඒ නිසා ඉතින් එකක්වත් මගේ අරගන්න එපා. ආවට පස්සේ අපි යමු තව චුට්ටක් ඉස්සරහට. Some honestness, I'm not here to save the day. That's for you to take away. I could play a million mind games, but instead I say something not illogical, something that is topical. Rub it on and watch it go. Make yourself unstoppable. breakfast එකක් special occasion එකකට celebrate කරන්න ගන්න පුළුවන්. මා රිලැක්ස්. අරකට beach එක තියෙනවා. beach එකේ මුහුණ දෙනවා. හරිම සනීපයි. අපි හෙමින් ඔන්න බීච් එකටම ආවා. අපි උදේට කොහොමත් එනවා. ඉතින් රැඩක් චුට්ටක් ආව බලන්න කොහොමද කියලා උනාට බීච් එක. I had to do it all myself. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. ඉතින් මොන අපි ආවා beach club එකේ seating area එකට. ඉතින් මෙතන ඔයාලට මෙතන ක්ලබ් එක තියෙනවා. ඒ වගේම මෙතන තියෙන පොඩි ඔෆර් එකක්. මේව ඉතින් එක එක දවසට ඔෆර්ස් වෙනස් වෙනවා ඇති. මෙතන තියෙනවා බියර් ටවර් එකක් එක්ක. තව මොනවද මිනි ග්‍රිල් ප්ලැටර් එකක් තියෙනවා. 5000 වෙන්නේ. මේ වගේ ඔෆර්ස් ඉතින් මෙහෙ තියෙනවා දිගටම එක එක ඔෆර්ස් තියෙනවා එක එක තැන් වල. මේ අපි දැන් ඉන්නේ මෙතන මේ සී ෆුඩ් රෙස්ටුරන්ට් එක ළඟ. මේ මෙතනින් උඩ තියෙනවා සී ෆුඩ් රෙස්ටුරන්ට් එක. අපි try කරලා ගිහිල්ලා පෙන්නන්න. සී ෆුඩ් රෙස්ටුරන්ට් එකට ආවේ. හැබැයි මේ වෙලාව නම් රෙස්ටුරන්ට් එක ක්ලෝස් කරලා තියෙන්නේ. අර මේ එකේ තියෙන තවත් ස්පෙෂල්ම තැනකට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. 551 නයිට් ක්ලබ්. මේක තමයි අර්ලි හොටල් එකේ තියෙන නයිට් ක්ලබ් එක. ඒ වගේම මෙතන ස්පෙෂල් වෙන්නේ මේ 551 කියන්නේ අර්ලි එකේ චෙයාමන්ගේ වාහනේත් මේ නම්බර් එක තියෙනවා. එයාගේ ලයිෆ් එකේ මොන හරි ඉවෙන්ට් එකක තිබිච්ච නම්බර් එකක් තමයි එයා යූස් කරලා තින්නේ. මේ නයිට් ක්ලබ් එක අද ක්ලෝස්. හැබැයි මේක ගොඩක් සැටර්ඩේ දවස්වල ඕපන් කරලා තිනවා. ලංකාවේ තියෙන සුපිරිම නයිට් ක්ලබ් එකක් කියලා තමයි අපිට ආරංචි තියෙන්නේ. හැබැයි අද මෙතන ක්ලෝස් කරලා සෝරි ඔයාලට පෙන්වන්න වෙන්නේ නැහැ. ඉතින් අපි ආයේ ආපු දවසක මේක පෙන්වන්නම්. මේ හොටල් එකෙන් නම් කිව්වේ මේ නයිට් ක්ලබ් එක තමයි ලංකාවේ තියෙන දැනට සුපිරිම නයිට් ක්ලබ් එක කියලා. මේක ටී ලොන්ච් එකනේ. ස්නැක්ස් වර්ග තියෙනවා, කේක් වර්ග තියෙනවා. අපි උදේ යන්න ඕනේ පොයින්ට් එකට. ඇත්තටමද? ඇත්තටම සිද්ධියකින් ඉන්නේ. තේන්නේ නැහැ මට. හරිද? ඇස්සේ හරිනද? හරින්නේ. වාව්! ඊ මූන් ස්ටෝන් එකක්ද? අනේ මම ආසාවෙන් හිටියේ. thank you. ලස්සනයි. අනේ මම හරිම ආසාවෙන් හිටියේ. thank you. හරිම පෙන්න. මම හරිම ආසාවෙන් හිටියේ මේ වගේ මූන් ස්ටෝන් එකකට. ෂයින් එක බලන්න. මේක බලන්න ඕනේ මූන් ස්ටෝන් එක ඉරවුවට. මේක ඔරිජිනල් මූන් ස්ටෝන් එක. මේක කොබල
අනේ වෙන්නක පොඩ්ඩක්. ශාරිම ලස්සනයි. ඒක කරපුවායි තියෙනවා. බලමු අපි බලමු මොනවද කියලා. හේ මොනවාද? wow ෆොක් ආසම පර්ෆියුම් එක තියෙනවා. ඉක්කොක ගලන්නේ මේවා තියෙනවනේ මොනවාරි පුරවලා. චොක්ලට් තියෙනවා, ෂර්ට් එකක් තියෙනවා. wow my favorite color shirt, white color. and වෙන්න තියෙනවා අපේ පුරවපු බොටල් එකක්, වයින් බොටල් එකක්.